ලක්ෂිත ඔයා විතරද? මේ මම විතරයි නෙන්නේ. ඔව් මම විතරයි. කවුරු ලොගුන් නැද්ද? චරිතාවේ නෑ නේද? තාම නෑනේ. විනාඩි පහක් බලන්න. ඔව් ඔව්.
හරි එහෙනම් අපි සීසන් එක පටන් ගමුනේ. එතකොට හරි මම කියන එක ක්ලියර් ඇහෙනව නේද? ඔව් සර් එහෙනම් ඔව් සර්. right. එතකොට මොකද මේ දවස්වල කොහොමද ට්‍රේඩ් කරාද? ඇනලයිස් කරාද? ඒ දවස්වල නෑ සර් මම මොනවද මේ එක්සෑම් එකට ලැස්ති වෙනවා ඇනලයිස් කරනවා මේ ට්‍රේඩ් කරන්න ගත්තේ නැහැ තාම. right. මම කියන්නේ ඇනලයිස් කරන්නේ හරියට වෙනවා. normal distribution එක දාලා බලනවනේ. යා සමහර ඒවා යනවා අනිත් පැත්තටත් මේ ඇනලයිස් කරනවා ඒවා. කියන්නේ ස්ටොප් කියන්නේ මේ අනිත් ස්ටොප් loss එක පැත්තට යනවද? එහෙමද කියන්නේ? ඔව් සර් ඔව්. right. ඒකට තමයි අද ඔන්න තියෙනවා හරි එන්ට්‍රි එකක් ගන්න කොහොමද නේද? අපි අද කතා කරනවා RADCA theory ගැන. කියන මොකද්ද? Refinement risk entry and direct confirmation entry නේද? හරි. එතකොට අපි ඉස්සෙල්ලාම හිතන්න මාකට් එකක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම මාකට් එක කියන අප් ට්‍රෙන්ඩ් එක. අප් ට්‍රෙන්ඩ් එක මාකට් එකේ මොන ස්ට්‍රක්චර්ද යන්නේ? කොහොම හදාගන්නේ? මොන ලෝස් ද මේ හයිස් දාගන්නේ? හය හයිස් හය ලෝස් හදාගන්නේ මාකට් එක අප් වෙන්නේ. නේද? මාකට් එකේ හයි ලෝ එකක් හැදුවා. ඔන්න හය එකක් හැදුවා. හරි. එතකොට ඔන්න ඔය හය ලෝ එකේ මං කිව්ව මොනවද හැදෙන්නේ? හය ලෝස් වල මොනවද මාකට් එක හැදෙන්නේ? OB හැදෙනවා. අන්න හරි. PDRS නැත්තම් ඕඩර් බ්ලොක්ස් හැදෙනා නේද? නැත්තම් මොකක් හරි බ්‍රේක් බ්ලොක් එකක් හරි මොකක් හරි එකක් හෝ වේවා. PO එකක් හරි වේවා නේද? හරි. එතකොට ඔය කට්ටිය දැන් හිතන්න. මෙතන හය ලෝ එකක් හැදුවට පස්සේ මෙන්න මෙතන හය ලෝ එකක් හැදුවට පස්සේ මෙතන අනිවාර්යෙන්ම ඕඩර් බ්ලොක් එකක් තියෙනවනේ අපිට බලා ගන්න පුළුවන්. හරි. අපි ඕඩර් බ්ලොක් එක මෙහෙම මාක් කරගන්න. හරිද? මාක් කරගෙන අපි දන්නවනේ ආයේ ඕඩර් බ්ලොක් එකට ආපහු ඇවිල්ලා එතනින් යන්න chance එකක් තියෙනවා නේද? මොකද ස්ට්‍රක්චර් තියෙන අප් ට්‍රෙන්ඩ් එක නේද? මොකද මෙහෙන් ආපු හයි එකයි හයි ලෝ එකයි මාකට් එක මේ හයි එක වීක් හයි එකක් වෙන්න මොකක් වෙන්න ඕන අනිවාර්යෙන් බ්‍රේක් වෙන්න ඕන නේද? හරි බ්‍රේක් වුණා ඕන් දැන් බ්‍රේක් වෙනවා නේ. බ්‍රේක් වුණා පස්සේ උන BOS එකක් වෙනවා. right. එතකොට දැන් මොකක්ද ආයෙ වෙන්නේ? එතන හයි එකක් හැදිලා තියෙන්නේ. එතකොට මේක ගොඩක් දුරට ආයෙ වීක් හයි එකක් වෙනවා. හේතුව මොකද්ද? ආයෙ ලෝ එකක් මාකට් එක හදන්න අනිවාර්යයෙන්ම මේ ඕඩර් බ්ලොක් එකට එනවනේ මාකට් එක. හරි. ඕඩර් බ්ලොක් එක ආවට පස්සේ අපිට පුළුවන් මෙතනින් එන්ට්‍රියක් ගන්න. එතකොට මේ එන්ට්‍රි කොටස එතකොට මේ එන්ට්‍රි කාණ්ඩය නේද? එතකොට දැන් අපි මේ ස්ට්‍රක්චර් එක තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මේ එන්ට්‍රි කම් මේ කියන්නේ මේ එන්ට්‍රියට කියනවා අපි ඒ කියන්නේ රිස්ක් එන්ට්‍රියක් කියලා කියනවා නේද? මොකද මාකට් එකේ හිත කියන්න බෑනේ නේද? කොයිලි හරි මේ ඕඩර් බ්ලොක් එක සමහර කරන් බ්‍රේක් වෙන්නත් පුළුවන් නේද? එතකොට මොකක්ද වෙන්නේ අපි? ස්ටොප් ලොස් ටික අදිනවනේ මෙතනින් ගත්ත ට්‍රේඩ් වල. ස්ටොප් ලොස් එක අදිනවනේ. හේතුව මොකද ඊට පස්සේ වෙන්නේ? මාකට් එක මෙතනින් ෂිෆ්ට් වෙනවා නේද? හරි. ඒකට ස්ටොප් ලොස් උත් ඇදලා තියෙන්නේ. එතකොට අපි මේ එන්ට්‍රි කාණ්ඩයට කියනවා රිස්ක් එන්ට්‍රි කියලා නේද? මෙන්න රිස්ක් එන්ට්‍රි. එතකොට ওই රිස්ක් එන්ට්‍රි වැඩ කරන්න පුළුවන් උපරිම 60ක් වගේ තමයි. රයිට්. එතකොට මේ වගේ එන්ට්‍රි ප්‍රොසෙස් එකක් සෙට් වුණොත් මාකට් එකේ ස්ට්‍රක්චර් එකට අනුව එතකොට අපේ වින් රේට් එක තියෙන්නේ උපරිම 60ක් වගේ අඩුවෙන්. ඊට ඉහළ යන්නේ නැහැ. නේද? උපරිම ගියොත් 50ක් වී කියලා දාගන්න. 50න් එහා යන්නේ නැහැ. මොකද ඊටු 50 රිස්ක්. අපි දන්නේ නැහනේ මාකට් එකේ මේ ලෝ එක බ්‍රේක් කරන්න පුළුවන්ද කියලා. නේද? හරි. දැන් බ්‍රේක් කරන්න නැතුව උන මාකට් එක මෙතනින් හැරලා තියෙනවා. නේද? හිතන්න අපි කවුරු හරි මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තොත් ඔන්න ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා. නේද? ඔන්න ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා. right. ඊට පස්සේ මෙතන හයි ලෝ එකක් හැදෙනවානේ. තුන හයි ලෝ එකක් හැදෙනව මොනවද? ඕඩර් බ්ලොක් එකක් නැත්තම් PO එකක් හැදෙනවානේ. නැත්තම් මොකක් හරි ෆෙයාර් වැලියු ගෑප් එකක් හොයවා මේ මෙතනින් ගෑවෙන්නම තියෙනවා. හරි. ඒකත් මිටිගේට් කරන්නේ මාකට් එක යන්නේ. right. ඔන්න එතනින් අපිට ගන්න පුළුවන් secondary risk entry නේද? එතකොට මේක නම් උපරිම මේ එන්ට්‍රි එකක් ගන්නවා නම් අපි මෙතනින් උපරිම අපේ කැපිටල් එකෙන් උපරිම 100ට 0.1ක් වගේ රිස්ක් ගන්න තමයි වෙන්නේ. හේතුව කිව්වොත් අපි දැන් මේ බාලා කතා කරන්නේ මේ රිස්ක් එන්ට්‍රි මේ ටයිප් එකනේ. ඒ රිස්ක් එන්ට්‍රි ටයිප් එකට අදාළ කොටස තමයි මේ දැන් කතා කරන්නේ. හේතුවක දැන් මේ එන්ට්‍රියට විදින වින් රේට් එක උපරිම 140ක් වගේ. ඉතුරු 160ම රිස්ක් නේද? එතකොට ඔය කට්ටියක ඔය දැන් මාකට් එක දැන් ප්‍රැක්ටිස් කරනකොට ස්ටොප් ලොස් අදින්න ඇත්තේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ට්‍රේඩ් කරන්න ගිහිල්ලා සමහරක් තැන්වල දැන් අපි කියවනේ හයිස් ලොස් වල හැදෙනවා කියලා වඩ බ්ලොක් කියලා නේද? දැන් ඒ වගේ තැන් වලින් අපි ට්‍රේඩ් ගන්න පුළුවන් නේද? අත් වශයෙන්ම මම නෝමලි ඔකට කන්ෆර්මේෂන් එකක් කියලා දුන්නා මාකට් එකේ shift එකක් බලන්න කියලා අඩු ටයිම් ෆ්‍රේම් වලට ගිහින්.
right එහෙනම් බලලා සමහරක් අයගේ stop loss අදින්නේ නැති හරි එතකොට ඒ stop loss අදින්නේ මේ risk entry කියන කාණ්ඩ type එකට අයත් වෙනවා නේද ඒ කියන්නේ සමහරක් trade තියෙනවානේ OB එක type වුණාට පස්සේ market structure shift එකක් දෙන්නේ නැතු වෙනවානේ එතකොට ඒ කොටස තමයි මේ තියෙන්නේ අපි market එකේ structure shift එකක් බලන්නේ නැතුව අදාළ entry confirmations බලන්න නැතුව direct entry ගන්න තමයි මේ හැදෙන්නේ. කියන්නේ risk entry ගෙරීම order block එකට ආවම තමයි මේ market එකේ execute කරන trade එක. නේද? එතකොට trade එක execute කරාට පස්සේ අපිට තියෙන risk පැත්ත තමයි ඔය තියෙන්නේ. එතකොට ඔය risk entry type වලට අදාළ කොටස තමයි මේ තියෙන්නේ. දැන් මට කියන්න මේ risk entry type එක පැහැදිලිද? explain කරන්න ඕනද තව? නේද ඒක නම් පැහැදිලි. පැහැදිලි සර්. හරි. normally note එකක් දාන්න. හරි. screenshot එකක් හරි ගහලා. ඔන්න දැන් අපි එනවා මාකට් එකේ DCA නැත්නම් direct confirmation entry right හරි දැන් හිතන්න මොන් දැන් මම කතා කරන්න යන්නේ දැන් හිතන්න මේ තියෙන්නේ මේ order block එක තමයි මේ low එක හැදෙන order block එකක් හරිද හිතන්න මේ low එක හැදෙන order block එක තමයි මම දැන් මෙතන මේ මාක් කරලා තියෙන්නේ right ඔතනදී අපි entry එකක් ගන්න කලින් අපි බලනවා rules තුනක් right මොකක්ද පළවෙනි එක මොකක්ද ඔය කට්ටිය දැන් මෙතන පේනවා නම් මම කතා කරපු concept ටික අදාළව තමයි දැන් මේක හෙදලා තියෙන්නේ. කාන්න මෙතන තියෙන වෙනස මොකක්ද කියලා අතෙන්ට තියෙනත් එක්ක. ස්ටොක් කවුන්ට් එකක් ගිහින් තියෙනවා අන්තිම අර අතන යටේ. හරි. තාම මොකක්ද පේන්නේ වෙනස? ඕඩර් බ්ලොක් එකක් තියෙනවා PY එකක් හරි මොකක් right. ලික්විඩ් හදලා සෙට් කරලා තියෙනවා හරි. මෙන්න මෙහෙම. හරි. නැද්ද? අපිට හිතන්න දැන් මාකට් එක දැන් මෙතන ගියාට පස්සේ 6 ඊට පස්සේ පල්ලයට එන්න එපෑනේ ඕඩර් බ්ලොක් එක මිටිගේටඩ් right. ඔන්න මාකට් එක drop වෙන්න ගන්නවා ඕඩර් බ්ලොක් එක මිටිගේට් වෙන්න. හරි. ඔන්න හදනවා low එක. ඔන්න low high එකක් හැදුවා. ඔන්න ආයි low එකක් හැදුවා. මාකට් එක මෙතනින් මක් කළාද? ඔන්න දැන් මාකට් එකේ BOS කරලා තියෙනවා නේද? හරි. දැන්ට BOS right. හරි. ඔන්න ඕඩර් බ්ලොක් එක ටච් වුණා. හරි. ටච් වුණාට පස්සේ මොකක්ද වෙන්න ඕන මාකට් එක? මෙන්න මේ high එක break වෙනවා. ඔන්න මාකට් එක change of character එකක් දෙනවා නේද? හරි. මෙන්න පළවෙනි. එතකොට දැන් මොකක්ද දෙන්නේ මේක? මේ BOS එක එන්න inducement එක right. ඔන්න පළවෙනි එක. inducement එකක් වෙන්න ඕනේ. නැත්තම් තිබිය යුතුයි. නැත්තම් මොකක් හරි liquidity rate එක right. දෙවෙනි එක තමයි clear. market එකේ clear structure shift එකක් තියෙනවා. මම කිව්වා මෙතන candle හැදෙනවා. හැදුනට පස්සේ මේ high එක මොන candle එකකින්ද close වෙන්න ඕනේ? බොඩි කැන්ඩල් එක. අන්න හරි බලන්න හොඳ බොඩි කැනල් එකකින් ක්ලෝස් වෙනවාද කියලා. නැත්තම් පේන්නේ නැත්තම් chart එක උඩරිම zoom කරලා බලන්න. right. හේතුව මෙතන වික් වෙන්න බෑ. ඔන්න දෙවෙනි rule එක. right. තුන්වෙනි එක තමයි අපිට අනිවාර්යයෙන් මෙතන fair value gap එකක් නැත්තම් මොකක් හරි හිතන්න break block එකක් හරි order block එකක් හරි තියෙන්න ඕනේ. right. ඔන්න තුන්වෙනි එක. ඔන්න rule තුන අනිවාර්යයෙන් මෙතන තියෙනවද බලන්න. හැදෙනවද බලන්න. නැත්තම් හැදෙන්නේ නැත්තම් අයිති වෙන්නේ මේ risk entry කාණ්ඩයට right එතකොට මේ වගේ අපි risk entry ගන්නකොට මෙයා හරියන්න පුළුවන් chance එකක් තියෙනවා මං කියන්නේ 160ක් වගේ එතකොට අපි capital එකෙන් risk කරන්න ඕන ගාණ දැනගෙන ඉන්න ඕන මේ entry කාණ්ඩයට මේ වගේ entry setup එකක් set වුණොත් perfect entry setup එක 80ක වගේ win rate එකක් තියෙනවා නේද අපි දන්නවා 100ක් market එකේ අපිට success වෙන්න බෑ නේද ඕනම trade එකකින් close වෙනවා නේද 120ක් විතර right එතකොට හිතන්න දැන් ට්‍රේඩර් කෙනෙක් ඔන්න දැන් පළවෙනි එක හරි ඔන්න මාකට් එකේ ඉන්ඩියුස්මන්ට් එකක් හැදුවා right ඔන්න මාකට් එක shift වෙනවා දෙවෙනි එක right ඔන්න අපිට පුළුවන් ඊළඟට මොකක් කරන්න මෙන්න මෙතන මම මාක් කරලා තියෙන fair value gap එකෙන් ඔන්න පළවෙනි entry ගන්න පුළුවන් කිසිම බයක් නැතුව right test stop loss එක මේ මෙතන හදලා තියෙන PDR එකට යටින් තියන්න පුළුවන් නැත්තම් මෙහෙට තියන්න ඕනේ නැහැ right මේ confirmation entry අපිට බල පුළුවන් බය නැතුව මෙතන stop loss එක තියන්න හේතුව මෙතන inducement වෙලා තියෙනවා නේද inducement එක වුණාට පස්සේ ආයි මාකට් එක එතෙන්ට එන්නේ නැහැ නේද right අපිට පුළුවන් මෙන්න මෙතනින් පළවෙනි ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න නේ හරි අපිට ඊට පස්සේ අපිට කරන්න පුළුවන් තුන්වෙනි ට්‍රේඩ් එක උන එක්සිකියුට් කරන්න මෙතනින් මාකට් එක දැන් හිතන්න මෙහෙම මම මාක් කරලා තිබ්බට හිතන්න මෙතන තායනවා කියලා පල්ලෙහා මෙතන මොකක් කරේ fair value gap එකක් තිබ්බොත් අපිට පුළුවන් එතනිනු direct entry එක ගන්න right එතකොට ඒකේ stop loss එක තියන්නේ මෙන්න මෙතන තියෙන low එකට right කියන්නේ මේ order block එක tap වෙනා නැත්නම් fair value gap එක tap වෙන තැන low එකට තමයි තියෙන්නේ
ඔන්න ඔහොම තමයි අපි මේ මාකට් එකේ ඩිරෙක්ට් කන්ෆර්මේෂන් එන්ට්‍රි ගන්න. රයිට්. එතකොට මේක තමයි මාකට් එකේ තියෙන කොටස් දෙක. මෙන්න මේ තියරි පාර්ට් එක ඔළුවේ තියෙනවා නම් SMC වලින් ට්‍රේඩ් කරන්න ලේසි. මේක තමයි රිස්ක් එන්ට්‍රි ටයිප්. රයිට්. දැන් හිතන්න මාකට් එකේ මේ කිසිම දෙයක් දෙන්නේ නැතුව මේ චේන්ජ් ඔෆ් කැරක්ටර් දෙන්නේ නැතුව එකපාරට අවිල්ලා කොහොම යනවා නේද? ඒවා තමයි මේ රිස්ක් එන්ට්‍රි ටයිප්. දැන් මෙතන ක්ලියර් ස්ට්‍රක්චර් එක අපිට පේන්න තියෙනවා නේද? ඒක ඔන්න කන්ෆර්මේෂන් තියෙනවා නේද අපිට බලන්න පුළුවන්. අපිට පේන ක්ලියර් කන්ෆර්මේෂන්ස් තියෙනවා. රයිට්. දැන් මට කියන්න මේ එක්ස්ප්ලেইন එක පැහැදිලිද? ඔව් මේ චුට්ටක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න මේ මේවා ටික පොඩ්ඩක් හරි. හරිද හරි චරිත පැහැදිලිද? ඔව් සර් ඔව් ඒක තියෙනවා. රයිට්. එහෙනම් අපි මාකට් එක අරක රිස්කි මේක කන්ෆර්ම් බලමු. හරි. දැන් මම මෙතන මොකක්ද කරේ? මම දැන් Huawei එකේ හරි දැන් ඔන්න මම Huawei එකේ මෙතන මාක් කරගත්තා මට පේන්න තියෙනවා fair value gap එක. right. හේතුව මෙතන clear මට up trend එකක් පේනවා. ඔයගොල්ලන්ට පේනවද? මාකට ස්ට්‍රක්චර් පේනවද? 6 low එක, 6 high එක, 6 low එක, 6 high එක, 6 low එක, high එකක් නෙමෙයි මේ තියෙන්නේ low high එකක්. ඔන්න low එක නේද? එතන ස්ට්‍රක්චර් එක පැහැදිලිව පේනවද? ඔව් සර් හරි. දැන් මට මෙතන පේන PDR එකක් තමයි මේ තියෙන fair value gap එක. right. මම මේකත් මාක් කරගන්න. ඊට යටත් ඔන්න fair value gap එකක් තියෙනවා. මම ඒකත් මාක් කරගන්න. අපි දැන් බලමු මෙන්න මෙතනත් order block එකක් තියෙනවානේ. PY එකක් තියෙනවා. මේක market එක mitigate කරලා දෙන්න. right. අපි ඊට කලින් බලමු මෙතන අපි ඉස්සෙල්ලා කතා කරපු confirmations තියෙනවද කියලා. දැන් හිතන්න Huawei එකේ දැන් මම මේ ඉන්නවනේ. හරි. දැන් මට අදාළ නැහැ lower time frame එකේ confirmation. right. මට යන ස්ට්‍රක්චර් එක අදාළ නැහැ හේතුව දැන් මට පේන්න තියෙන්නේ up trend එකක් ඉන්න. හරිද? මම දැන් බලන්නේ. මට දැන් මෙතනින් පුළුවන් කෙලින්ම trend එක වල තියලා මෙන්න මෙතනින් direct entry ගන්න පුළුවන් නේද? දැන් ඒතකොට මට මෙතන තියෙන හම්බෙන්නේ මොන trade setup ද හම්බෙන්නේ? මොන setup කාණ්ඩයට අදාළ trade ද ඒතකොට මට ගන්න පුළුවන්. මම කිසිම low time frame එකකට යන්නේ නැහැ. මම 4 hour time frame එක විතරයි ඉන්නේ. මම මෙතනින්ම trade ටික execute කරනවා. එතකොට මට ඕක අදාළ වෙන රිස්කි නේ මේක උඩ රිස්කි නේද? උඩ රිස්කි trade setup එකක් තමයි මම දැන් enter වෙන්නේ. හරි. එහෙම නැතුව මම දැන් 4 hour එකේ ඔන්න PDR එක මාක් කරගත්තා. right. මම දැන් යනවා 15 minute එක. 4 hour නම් මම කිව්වා 15 නේද? confirmation බලන්න ඕන time frame. හරි. අපි දැන් බලමු 15 minute එකට ගිහිල්ලා අපිට අදාළ කරලා මම කියපු confirmation part එක වෙලා තියෙනවද කියලා. ආඩියෝ යනවා ඉන්ටර්නෙට් කොටස් මම කියන එක ඇහෙනවද? ඔව් මාකට් එක තාම මේ වෙලා නෑනේ මාකට් එක මේ
නෑ මේ ඔය මගේ මේ පිඩින් මම මේ බෑක් ටෙස්ට් කරන්න මේ දාගත්ත වෙන software එක චුට්ටක් ස්ලෝ. මේ ට්‍රේඩින් එක නේ වෙන එක. ට්‍රේඩින් නැතුව තව ඒවත් තියෙනවා සර් මේ පාවිච්චි කරන්න. ඔව් එක එක ඒවා තියෙනවා දැන් ඇවිල්ලා. ඒවත් ෆ්‍රීද? ඔව් ඒවා සමාස කියන්නේ මාස දෙකක් තුනක් වගේ තමයි ෆ්‍රී දෙන්නේ. ඊට පස්සේ මේ ගෙවන්න. හරි. දැන් 30 මිනිත් එකට ආවි. 30 මිනිත් එක 50 මිනිත් ලෝඩ් වෙන. දැන් මට කියන්න. හරි. ඔන්න දැන් 4 hour එකේ fair value gap එක මෙතනින් නේ ටච් වෙලා තියෙන්නේ. දැන් මාකට් එකේ ස්ට්‍රක්චර් එක මට කියන්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා මෙතන. ඔන්න low එක, low high එක, මෙන්න low එක. low එකෙන් දැන් මොකද වෙලා තියෙන්නේ? මාකට් එකේ මොකක් කළා? මාකට් එක shift වෙලා අනිත් පැත්තට. right. ඔන්න ඊට පස්සේ මෙතන මෙතනට මොකක්ද දෙන්නේ? POS එකක් තමයි මෙතන ඉන්නේ. right. මේක type කරන්න බෑ මේ software එකේ. මෙතන POS එකක් තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ ඒකට අදාළ high එක තමයි මේ දෙන්නේ. දැන් high එක break වෙලා clear market structure shift එකක් දීලා තියෙනවා. right. තුන්වෙනි එක මොකද්ද? order block එකක් නැත්තම් unmitigated fair value gap වෙන්නේ. හරි. ඉතින් දැන් මම මේ order block එක ගත්තා කියලා මෙහෙම. right. order block එක ගත්තා unmitigated. හරිද? එහෙම නැත්තම් fair value gap එක ගත්තා මේකත් මිටිගේට් නේද? right. එතකොට දැන් මට මෙතන අදාළ වෙන entry ගාණ්ඩේ මොකක්ද? දැන් මට මෙතන බයක් සකක් නැතුව trade එක ගන්න පුළුවන්. එහෙට stop loss තියන්න ඕනේ නැහැ නේ. මට පුළුවන් ඕන නම් මෙතන අදාළ වෙච්ච OB එකට තියන්න. මේ OB එක යට මේකින් තියන්න පුළුවන්. එතකොට මේ fair value gap එක යටින් තියන්න ඕනේ. එතකොට දැන් මොකක්ද වෙන්නේ? මගේ තවත් risk එක අඩු වෙනවා නේද? trade එක ගත්තා. දැන් මම target තියන්නේ කොහෙද? අදාළ high එකට නේද? මේ මම කොහොමද නැත්තම් liquidity වලට. liquidity point වලට තියෙනවා. හරිද? එතකොට දැන් මට මෙතනින් දෙවෙනි එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මම ඒකත් මොකක්ද කිව්වේ? ක්ලියර් මෙතන හැදෙනවානේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක යනකොට ලෝස් වල ඕඩර් බ්ලොක්ස් නේද? රයිට්. ඔන්න මෙතනක් තියෙනවා ඕඩර් බ්ලොක් එකක්. හරි. එතන පල්ලෙහාක් තියෙනවා. ඊට යටින් fair value gap තියෙනවා නේද? ඊට යටින් fair value gap එකකුත් තියෙනවා. රයිට්. හිතන්න දැන් මම මේ fair value gap එක ගත්තා කියලා. චූටි එක. චූටි. ඒක මිටිගේට් වෙලා නැහැ. රයිට්. 15 මිනිත් එක මම දැන් අප්ලෝඩ් දෙන්නේ. ඒක 15 මිනිත් එක තමයි හයි ස්ට්‍රක්චර්. මිනිත් එක 30 මිනිත් එක පොඩ්ඩක් මාරු කරලා බලන්න. එතන හැදුණු PDRS. දෙවෙනි රේට් එක අපිට ගන්න. එනින් දෙවෙනි රේට් එක ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක අපිට පුළුවන් මේක යටින් තියන්න. හරි. ටාගට් liquidity points වලට තියන්න පුළුවන්. right. මේකේ full TP එක ළඟට ගිහලා හැරලා ඉවිල්ලා තියෙනවා. ඒක මොකද්ද? මෙතන තිබුණේ අන්න මෙතන තිබුණේ PY එකනේ. නැත්නම් order block එක. ඒක රිජෙක්ට් කරලා දාලා අපි දැන් බලමු මේ 30 මිනිත් එක order block එක හරි. අපි ඔතන බලමුකෝ buy sell කරන්න බලමු confirmation දීලා තියෙනවා කියලා. 30 මිනිත් ඉන්න මමට යන්න යනවා 5 මිනිත්. එහෙමද සිල් පැත්තට අල්ලන්න පුළුවන් එන්ට්‍රි නේද? පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ක්ලියර් මොකක් හරි order block එකක් නැත්නම් PO එකක් පේනවා නම් බලන්න. ඉස්සෙල්ලා කියන්නේ ටැප් වුණ පළියට බලන්න එපා. දැන් අපි කියවනේ confirmation part එක බලන්න කියලා. confirmation තියෙනවා නම් ගත්තයි. හරි. අන්න මෙතනින් මාකට් එක පළවෙනි ටච් එක දීලා තියෙන්නේ මෙතනින්. නේද? මෙතනින් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මාකට් එක ඔන්න shift වෙලා දිනවා මෙතනින්. දැන් මෙහෙම ගත්තොත් මේක මාක් කරන්න මාක් කරන්න
මෙතන මාක් කරන්නේ ක්ලියර් ඕඩර් බ්ලොක් එකක් නැහැ. මෙතන කොටස පේනවද? අවනේ හරියම නෑ. ඒක PY එක විතර ගන්න බැරිද අර දිග කැන්ඩල් එක? කළු පාට. නෑ. ඒක ගන්න බෑ. පේනවා මාකට් ඇවිල්ලා දින. මේ වගේ තැනක් සෙට් වුණොත් එක ගොඩේ කැන්ඩල් සෙට් වුණොත් මේ විදිහට ගන්න එපා. අහහ. ක්ලියර් ඕඩර් බ්ලොක් එකක් ගන්න ඕන නම් දැන් මම කියලා තියෙනවා නෝමලි මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක නැත්තම් ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් තියෙනවද බා. එතකොට මේක පුළුවන් අපිට ගන්න ඕඩර් බ්ලොක් එකක් විදිහට මේ කැන්ඩල්. දැන් මෙහෙම ඔව්. මොකොත් ලොකු කැන්ඩල්ස් නැහැ අනිත් පැත්තේ වම් පැත්තේ තව මේ පැත්තේ. ඔව් අනිත් ඔව්. සිංගල් එකට එනවද බා. එහෙම ආවොත් ඒකත් එක ළඟ වුණාට හැබැයි පොඩ්ඩක් ඒ කියන්නේ යටට යන්නේ. ඒ කියන්නේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්න ඕනේ. ඩිරෙක්ෂන් එක වෙනස්. දැන් එතන 5 මිනිත් එකම ඕඩර් බ්ලොක් එක රිෆයින් කරලා පොඩි කරා. පොඩි කරොත් මෙන්න මේ ටච් එකෙන් තමයි හැරලා දෙන්නේ. හ්ම්. මේ ටච් වෙලා තියෙනවා. මාකට් එක මෙතන. හරි. මෙතන දැන් අපිට 5 මිනිත් එකෙන් තව මේවා කරේ 1 මිනිත් එකට යන්න වෙනවා කන්ෆර්මේෂන් බලන්න. දැන් මොකද මම ඕඩර් බ්ලොක් එක පොඩි කරා. දැන් මේව ප්‍රයිම් ෆ්‍රේම් එක අඩු කර පල්ලයට එන්න අපි ස්ටොප් ලොස් එක අඩු වෙනවා කියන එකත් ඔළුවේ තියාගන්න. අපේ රිස්ක් එක තවත් ඔව්. වැඩි වෙන කන්ෆර්මේෂන් බලන වැඩි නේද එතකොට. අපිට දැන් හිතන්න කන්ෆර්මේෂන් දැන් මේකේ සෙල් පැත්තට දෙනවා 1 මිනිත් එකේ. බය නැතුව ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. හරි. මෙන්න මාකට් එකේ views වෙලා තිනවා මෙතනින් ඊට අදාළ ලෝ එක තමයි මේ තියෙන්නේ. ඔන්න මාකට් එක shift වෙලා තියෙනවා. right. මට දැන් මෙතන තියෙන ඔන්න fair value gap එක. නේද? ඔව්. fair value gap එක ඔන්න මිටිගේට් වෙලා තියෙනවා. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මේ order block එක ගත්තොත් order block එක ටැප් වෙනකම් බලන් හිටියොත් order block එකත් ඕන මාකට් එකේ මිටිගේට් වෙලා දිනවා. order block එකෙන් ගමුකෝ. order block එකෙන් ගත්තා trade එක හරි. stop loss එක මෙතනින් තියන්න. මේ low එකට තියන්න පුළුවන්. නැත්තම් මේ order block එක යටින් තියන්න. එතකොට අපි stop loss එක ගන්න තවත් අඩු වෙනවා. target මොනවද? පේන්න තියෙන liquidity. නේද? හිතන්න මේ low එකට තියන්න පුළුවන් අපිට ඕන trade එක. දැන් පේනවද? එතන 1.25ක trade යන්නේ. පේනවද? දැන් confirmation part එකකින් වෙන වටිනාම දේ පේනවා. ඔව් ඔව්. චරිත පේනවද? පැහැදිලිද? ක්ලියර්ද? ඔව් සර්. එතකොට දැන් හිතනවා ඕ දැන් මේ වගේ confirmation බලන්න නැතුව අර ෆෝවාගෙන් කෙලින්ම direct entries ගැහුවනම් කොච්චර risk එකක් තියෙනවද කොච්චර ලොකු stop loss එකක් තියෙනවද? එයාගේ stop loss එක set වෙන්නේ pip 3යි. සමහරක් ඒවාගේ pip 4 5 set වෙන්නේ. දැන් මේ currency market නේ. දැන් gold market එකේ එහෙම trade නැත්නම් currency market එකේ දවසට move වෙලා අපිට පුළුවන් අඩු stop loss එක set වෙනවා නම් අපිට පුළුවන් buy නැතුව අපි හිතන්න දවසට ඩොලර් 50ක් risk කරනවා නම් දැන් මෙතන stop loss එක තියෙන්නේ pip 3යි right. එතකොට හිතන්න lot එකෙන් ගත්තොත් stop loss එක හදනොත් යන්නේ ඩොලර් 30යි. හරිද? හැබැයි lot එකෙන් අරගෙන දැන් TPs තියෙනවා. දැන් මේ full TP එක හදනොත් මෙතන තියෙනවා pip 70ක් නේද? දැන් lot එකෙන් ගත්තොත් අපිට ඩොලර් 700ක් එනවා නේද? ඔව්. එම්ම ඒක පැහැදිලි. confirmation part එක පැහැදිලිද? අපි දැන් පේනවනේ ඒක පටනාවද? ඔව් සර්. ඔව් ඒක පැහැදිලි. දැන් චරිතය අර stop loss අරගෙන ඇතුලේ මේ විදිහට entries ගත්තේ. නෑ සර්. ඔහොම නම් නෙවෙයි අර මේ ඒ කියන්නේ 15 මිනිත් විතරයි බැලුවේ. right 15 minute එකත් මේ market structure shift එකත් එක්කද ගත්තේ? නෑ සර්. ඔය කියපු විදියට නම් කරේ නෑ. හරි. දැන් මේ විදිහට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඔය කට්ටිය. හරි. එහෙනම් බලන්න. හරි. දැන් අපි බලමු වෙන මාකට් එක. දැන් ගෝල් මාකට් එකේ බලමු. වව බැලුවොත් 15 මිනිත්. වන්ඩා බැලුවොත් 5 මිනිත්. 5 minute. right. හරි. ඉස්සෙල්ලා ස්ට්‍රක්චර් එක බලන්න. හරියට ස්ට්‍රක්චර් එක අයිඩෙන්ටිෆයි කරගන්න. මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙනවා. මේ එකක් තමයි යන්නේ. හරි. දැන් බලමු. එතන හැදිලා තියෙනවා ඔන්න. මීඩියර් එකක්.
මේකවත් තියෙනවා අනේ right මොනවක් තියෙනවා හරි මම දැන් ඉන්නේ Huawei යම් 15 bit එක 15 bit එකේ structure එක පේනවද එයිලා තියෙන්නේ මෙන්න මෙතනින් US වෙලා තියෙනවා නේද ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ මෙතනින් shift වෙලා තියෙනවා right මෙතන අපිට බලන්න පුළුවන් PA මොකක් හරි order block එකක් නැත්නම් family gap එකක් තියෙනවා මෙතන තියෙනවානේ family gap එක clear මෙතන තියෙනවා හරි අපිට පේන ටික මාක් කරගන්න මොන family gap එකක් තියෙනවා ඊට යට තියෙනවා එකපාරක් මෙඩිකේට් කරලා ආයෙත් එහා පැත්තෙනුත් මේ ඒ සෙවල් එක තුන මෙඩිකේට් කරනවා නේද? ඔව් ඔව් ඒක තමයි ඒකට හේතු නම් පේන්නේ නැහැ දැන් මට මෙතන වෙන්නේ මත් මේක ගත්තා කියන්න PO එකක් ඉතින් ඒක මිටිගේට් වෙලා තිනවා මෙතන ඒක තියෙන PO එක මේක ඇතුළේ right මෙතන family gap එකක් තියෙනවා වෙන පාඩක හරි ඔන්න දැන් මොකක්ද වෙලා තියෙන්නේ මෙතනිනුත් අපිට එන්ට්‍රි එක ගන්න තිබ්බා හරිද ඉතින් එන්ට්‍රි එක ගන්න තිබ්බා ගත්තා හරි අරගෙන ගොඩක් ටිකක් දුර යනවා මාකට් එක බ්‍රේක් ඉවෙන් කරනවා මෙහෙම ටාගට් තියන්න පුළුවන් හරිද ඊට පස්සේ සමහරක් අපිට TP දෙයක් තියෙනවා හරිද බ්‍රේක් වෙන හැබැයි හරිම එන්ට්‍රි වෙලා තියෙන්නේ මෙතන POI දැන් මෙතනින් තමයි buy entry ගන්න තියෙන්නේ දැන් පේනවනේ confirmations වල powers එක ඔව් සර් එතන හොඳ එන්ට්‍රි එකක් තියෙනවානේ මෙතන තමයි හරිම එන්ට්‍රි එක POI එකක් නෙදී මේ fairly gap එක reject කරලා දෙන්න හැබැයි මෙතනත් අපිට entry ගන්න පුළුවන් ඒක ප්‍රශ්නේ නැහැ හරිද දැන් ගත්තත් අපි break කියනද මේ වගේ තරහ set වුණොත් entry ගන්න හේතු සමහරක් වෙලාවට මේ වගේ තැන් වලට එන්න නැතු වෙනවනේ risk එක චුට්ටක් අඩු risk එක අඩු stop loss එක අඩු වෙනවනේ entry ගන්න මෙතන ගත්තත් pip කොහොමත් රන් වෙලා තියෙනවනේ pip 100ක් 200ක් රන් වෙලා 100ක් රන් වෙලා තමයි අප පස්ස පල්ලෙට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඔන්න දැන් හරි entry ඇවිල්ලා තියෙන්නේ දැන්ට මම මෙතනින් entry එක ගත්තා නම් දැන් රන් වෙනවා pip 160ක් විතර ගිහින් තියෙනවා දැන් තියෙන්නේ මාකට් එක pip 130ක අප්ඩේට් right පොඩි ගෝල් මාකට් එක අප් වෙන්න තියෙන්නේ දැන් ෆන්ඩමෙන්ටල් කිසිම හේතුවක් නැහැ සෙල් වෙන්නේ ඔන්න මාකට් එකේ entry එක right එතකොට දැන් හිතන්න දැන් මම 15 මිනිත් එකේ ඉන්නේ දැන් මට මෙතන පේන්නේ තියෙනවා සෙල් පැත්තට මොකක් හරි ඕඩර් බ්ලොක් එකක් තියෙනවනේ තියෙනවා හිතන්න නෑ ක්ලියර් එකක් ක්ලියර් ගන්න මේක මාක් කරනවා ඕඩර් බ්ලොක් එක විදිහට මාත්‍රාන් තියාගන්න ඕන නම් පේන PDRS එක මාක් කරන PY එකක් තියෙනවා ලස්සන මෙතන right හරි ඔන්න PY එක මිටිගේට් වෙලා දිනා මෙතන අපි දැන් බලමු අපිට මේ වගේ තැනකින් සෙල් එකක් ගන්න මෙහෙට එන්න කලින් confirmation තිබිලා තියෙන 15 minute නේ 1 minute හරි ඉන්න මාකට් එක මෙතනින් BOS ලා තියෙනවා උදාහරණ වල ඉඳලා මේක right ඔන්න මාකට් එක shift එක දැන් තියෙනවා UI එක right දැන් මෙතන අපේ stop loss එක ඇදලා තියෙනවා මෙතන trade එක අතර stop loss එක තියන්නේ මෙතන ඔන්න stop loss එක ඇදලා තියෙනවා හැබැයි ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ බං stop loss එක වැදුනට පස්සේ මෙතන ස්ට්‍රක්චර් වෙනවා කියන්නේ BOS කරලා ඔන්න මාකට් එක ආයි මෙතන shift කරා නේද ඒ වගේ තමයි ස්ටොප් ලොස් එක ආයි පොඩ්ඩක් බලන්න ස්ට්‍රක්චර් එක shift වෙලා තියෙනවා දැන් මෙතනින් අපිට පුළුවන් ආයි ටිකක් ගන්න මෙන්න PY එක right ස්ටොප් ලොස් එක දෙන ප්‍රශ්න නැහැ ආයි එතන කන්ෆර්මේෂන් දෙනවාද කියලා බලන්න right ඔන්න එන්ට්‍රි ගන්නවා අඩු risk එකකින් ටාගට් තියෙනවා මේකට දැන් පැහැදිලිද ඒක ස්ටොප් ලොස් එක ඇදුනොත්
හේතුව බලන්න ඕනද කියලා පැහැදිලිද? දැන් මේ ෆෙයර්ලි ගැප් එකේ තිබ්බ තුනට ආවේ. දැන් පේනවද SMC ට්‍රැප් වෙනවා කියන එක හේතුව මේ දේ දන්නේ නැතුව ට්‍රේඩ් කරනකොට හේතුව. ඔව් සර්. සාද මේ සිග්නල් ගෲප් එකෙන් දුන්නේ ඔයාගේ එන්ට්‍රි එක නේද මේ අවසානට දීලා තියෙන්නේ බයි එන්ට්‍රි එක? ඔව් ඒක මම ICT වලින් ඇල්ලුවේ ටර්ටල් සුප් එක. ඒක ආපහු පස්සට ආවා. ඒ කියන්නේ. මේ මෙතනින් ගත්තේ. මෙන්න මෙතනින් ගත්තේ. මම මෙතන මාකට් එකේ මෙතන ටර්ටල් සුප් එක. මෙන්න මෙතන ටර්ටල් සුප් වුණා. ඊට පස්සේ මෙතන CIST පා මෙතනින් ගත්තේ. අරගෙන කොහොම හරි මේ TP 1 නැතුණා. එතන අනිත් පැත්තට මේ ආවා. බ්‍රේක් කියන්නේ. හේතුව මේ නිවුස් එක ෆන්ඩමෙන්ටල් නිවුස් එක. නිවුස් ටයිම් එක ඕපන් වෙන විනාඩි නිවුස් එකේ විනාඩි 5ක් වගේ විනාඩි 5ක් නැත්තම් 10ක් වගේ තිබ්බේ. ආගට අනිත් පැත්තට යනවා. මේ නිවුස් එක තමයි මේ වික් වෙලා දින්නේ. ඒකෙන් තමයි එන්ට්‍රි ටැප් වෙලා දින්නේ මෙතන. කන්ෆර්මේෂන් එක බයි එක. හරි සර් හරි. එන්ට්‍රි මිස් වුණා. ඒ ඔය කට්ටියගේ වින් රේට් එකත් කැල්කියුලේට් වෙන්නේ ඔය කට්ටියගේ chart එක ක්ලියර් භාවය. හරි. chart එකත් ක්ලියර් තියාගන්න. දැන් ගෝල්ඩ් එකේ තොන්න කන්ෆර්මේෂන් පාර්ට් එක වැඩ කරලා නේද? කොට 4 hour තමා මාකට් එකේ හොඳම PDRS මාක් කරන්න තියෙන ටයිම්. right? 4 hour 1 hour තමා. හරිද? 30 minute 15 minute 5 minute use කරන්නේ confirmations වලට. හැබැයි 15 minute වත් අපිට order blocks මාක් කරන්න පුළුවන්. confirmation බලන්න යන්න ඉතින් අර time frame වලට යන්න. 15 minute බාට මේ මාක් කරොත් 1 minute නැත්නම් 2 minute. right? ඔන්න ගෝල්ඩ් එකේ තරනේ ඒ concept එක. right. හරි. වෙන මාකට් එක බලමු. හරි. ඒක ට්‍රාන්ස්ෆෝමේෂන් බලන්න කලින්. ඉතින් බලමු මාකට් එකේ තව එන්ට්‍රි එකක් තියෙනවා චුට්ටක්. තව එකක් තියෙනවා මෙහෙම එකක්. හරිද? කට්ටිය දැකලා තියෙනවද මේ ඔය සමහරක් කරාට මාකට් එකේ ස්ට්‍රක්චර් එක මෙහෙම වෙනවා.
මෙන්න මෙහෙම විදිහට දැකලා තියෙනවා. අර සමහර මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා මෙහෙම එකපාරට දැකලා දිනවා නිකන් මාකට් එක නිකන් උඩට නිකන් අර නිකන් පඩි පෙලන්න නගිනවා එකපාරට යනවා ඒක දැන. right එතන තවත් එක ලික්විඩිටි සිප්මන්ට් මොඩක් හරිද? මේ වගේ ස්ට්‍රක්චර් තියෙනවා. හරි. අර වට්ටි දැකලා තියෙනවද? මාකට් එක සමහරක් වෙලාවට එනවා අර පාට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා එක මාකට් එකේ උඩට යන නිකන් පඩි පෙලක් වගේ. නිකන් මෙහෙම වගේ ෆ්ලැග් එකක් කියලා එකපාරට යනවා දැකලා තියෙනවා. එක තැන මාකට් එක හැදිලා. right. කියන්නේ එක තැන මාකට් එක මේ වගේ ෆ්ලැග් එකක් වගේ හැදිලා යනවා දැකලා තියෙනවා. එතකොට ඒ වගේ තැනක් වෙන්නේ ලික්විඩිටි. කියන්නේ මාකට් එක ලික්විඩිටි හදන්න මූව් වෙන්නේ. එතකොට මේ ලික්විඩිටි සිප්මන්ට් මොඩලක් තමයි මේදී. හරිද? මාකට් එකත් ඔය වගේ ස්ට්‍රක්චර් එකක් හැදෙනවා මේ විදිහට. ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැහුවොත් ඔය තියෙන ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි. හරි. මේ එක්සැම්පල් එකක් පෙන්නන්නම්. ඔය ගුරුට යන්නේ. හරි මේන් තියෙනවා. හරි. දැන් මාකට් එක මෙහෙන් ඇවිල්ලා තියෙන මොන ට්‍රෙන්ඩ් එකද? මේ රවුන්ඩ් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා මේ එකපාරට පඩි බෙලන්න නැගලා තියෙනවා. තේරෙනවද? ඔව් සර්. ඔන්න ඔය වගේ මේකටත් කියන ලික්විඩිටි පෙන්ටි මොලයක්. හරිද? දැන් මෙතන ඔන්න අපි දැන් මාක් කරගෙන හරි පේන්න දිනවා මොකක් හරි ඕඩර් බ්ලොක් එක නැත්තම් PA එක. 5 මිනිත් එක PA නේ. 15 මිනිත්. හරි 15 මිනිත් එකේ මට ඔන්න පෙන්න දිනවා දැන්. එන්නත් 3 මිනිත් එක වල ඔන්න 3 මිනිත් එකේ තියලා ඔන්න මෙතන තියෙන ඕඩර් බ්ලොක් එකක්. right? මේ කැන්ලේ ගන්න පුළුවන් ඕඩර් බ්ලොක් එකක් කියලා. ඔන්න මේ තියෙන ඕඩර් බ්ලොක් එක විතර ගන්න පුළුවන්. ඉතින් මෙහෙන් ගහ ගන්නවා ට්‍රෙන්ඩ් ලයින්. දුනුක් ගහගත්තා. දැන් පේනවද මාකට් එක අවිලා තියෙන විදිය? පාට් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වුණා පඩි බෙලක් වගේ නැකලා තියෙනවා. එතකොට මෙන්න මෙතනදී මාකට් එකේ shift එකක් වෙලා තියෙනවා. right. මෙතන views final diagram වල structure clear දැන්. right. මෙන්න මෙතන මාකට් එකේ clear structure එකක් තියෙනවා. මෙතන උඩ ගත්තොත් ඔන්න views එකක් වෙලා තියෙනවා මෙතන. fractal views එකක් තියෙනවා. ඊට දාලා ලෝක තමයි මේ තියෙන්නේ. මේක බ්‍රේක් කියලා ඔන්න මාකට් එකේ shift වෙලා තියෙනවා. හරි මෙන්න මට පේන තියෙන වැලි ගැප් එක මේ මාක් කරගන්න. ඊට පස්සේ මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කියලා දෙනවා. ඊට පස්සේ මෙතන හිටලා තියෙනවා ඕඩර් බ්ලොක් එක. මම මේක අපි ගලේලා දින්නවා. මෙතන මාකට් එක මිටිගේට් වෙලා තියෙන්නේ මොකද බලන්න මොකක්ද කියලා. මම මෙතන එන්ට්‍රි මිස් වෙලා තියෙනවා. කිසිම තැනක් නැහැ කන්ෆර්මේෂන් එක විතර ගන්න. 30 මිනිත් ආවත් නෑ මෙතන පීරියඩ් එකක් නෑ ට්‍රේඩ් එක. ආ නෑ 30 මිනිත් එකේ තියෙන. 30 මිනිත් එක මේ channel එක තමයි ඔන්න POI එක. 30 මිනිත් එකෙන් තමයි එන්ට්‍රි සෙට් කරලා දෙන හැබැයි රිස්කි නේද? ලොකු ස්ටොප් ලොස් යන්නේ. බෝල් මාකට් එකේ ලොකු ස්ටොප් ලොස් එකක් වෙනවා 30 කියන්නේ 5 මිනිත් එකෙන් උඩ. right. හින්දා කන්ෆර්මේෂන් අඩුවෙන්ම බලනවා. කියන්නේ ලෝ ටයිම් ෆ්‍රේම් එකේ. හැබැයි මෙතන එන්ට්‍රි වැඩ කරලා තියෙන හැබැයි විදිහට. ඔය ලික්විඩ් සෙප් පින්ට් මොඩල් යන්නේ.
ඒ විදිහට වැඩ කරලා තියෙනවා ස්ටොප් ලොස් එකකින් තියන්න හරි ටාගට් එකේ ලික්විඩිටි තියන්න ඒ එන්ට්‍රි පොයින්ට් එකෙන් normally rough idea එකක් ආවද මේක නම් හැදෙන්නේ කලාතුරකින් කියන්නත් බෑ හැම වෙලෙම හැදෙන දැකලා දිනනවා දැන් මම කියලා දෙන කන්ෆර්මේෂන් පාර්ට් එක ඇති මේක ට්‍රේඩ් ඔව් සර් ඒක නම් තේරෙනවා. කරා ලක්ෂිතට ලක්ෂිතේ නැද්ද ලක්ෂිත අවශ්‍යතාවක් තියෙනවා කතා කරන්න මට ලෙවල් ටික අපි ඒක හරි ඉන්ටර්වල් එකෙන් පස්සේ කතා කරමු ලෙවල් එක අපිට දැන් කතා කරුටි පැහැදිලිද කතා කරුටි පැහැදිලිද ඔව් සර් ඒ ටික නම් තේරෙනවා. හරි දැන් ඔන්න දැන් 30 මිනිට් එකේ මේ වෝල්ඩ් එකේ ඕඩර් බ්ලොක් එකක් මෙතන මාක් කරලා තියෙනවා right දැන් මෙතන මාකට් එකේ කන්ෆර්මේෂන් එන්ට්‍රි දැන් මේ රන් වෙන්නේ නේද මේක බයි වෙන්න තියෙන හේතුව මෙතන තියෙන ෆෙයාවලි ගැප් එකට තමයි මාකට් එක මිටිගේට්ලා දෙන්නේ. ඒකට මේක ආයි මිටිගේට් වෙන්න තියෙන සම්භාව්‍යතාව අඩුයි. right හරි. අටහා හරි අටහමාර දෙන්නම් පොඩි ඉන්ටර්වල් එකක් එහෙනම් ගෝල්ඩ් එක බයි වෙන්නේ නේද ඕකේ තියෙන විදියට? ඔව් දැන් මේකේ දැන් අපි අර chart එක ඔව් අපි දැන් මේකේ බැලුවනේ කන්ෆර්මේෂන් එන්ට්‍රි ඉතින් අපි ගත්තනේ එන්ට්‍රි කන්ෆර්මේෂන් බැලුවනම් 5 මිනිට් එකේ ඔව් සර් ඔව්. එතකොට මේක යන්න තියෙන්නේ අතුරට යයි මේවා ගැලවෙන්නේ නැහැ දැන් ටිකට් වෙච්ච OB උනාට මේවා ලික්විඩ් වෙනවා ඊට පස්සේ ඒ උතන සල්ලි තියෙනවනේ දැන් හේතුව තව සමහර ට්‍රේඩර්ස්ලා ඇත්ත කතා කිව්වොත් ඔතින් ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ නැහැ ඒ කට්ටිය ටාගට් තියාගෙන එයා ටාගට් හිතන්න දැන් අතනින් සෙල් එකක් ගත්තොත් සමහරක් කට්ටිය පිප් 1000 2000 තියාගෙන ට්‍රේඩර්ස්ලා ඉන්නවා අය කට්ටිය ස්ටොප් ලොස් ගන්න ඉතින් මාකට් එක යනවා ඒකට ඒවා තමයි ලික්විඩ් පොයින්ට්ස් මේ වගේ ලෝ හයිස් තියාගන්න පුළුවන් මම ලික්විඩ් මේ කන්සෙප්ට් එකේදී කතා කරන්නේ ඕක තමයි මේ TB levels විදිහට ගන්න පුළුවන් right ලක්ෂිත කොහේ තේරුණාද චරිත ක්ලියර් නේද දැන් මේක ඔව් සර් ඒ ටික නම් ක්ලියර්. right හරි එහෙනම් ළමයි අර තු ලෙසන් ටික ගෑලා කතා කරන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ බලමු right ඒකට දැන් 8:00 වෙලාව 8යි 45 දී ජොයින් විනාඩි 15 වෙන ඉන්ටර්වල් එක හරි සර් හරි හරි.
හරි කටින් අද ඔව් සර්. ටූල් එක තියෙනවා ටූල් එක ටූල් එක කොහොමද යූස් කරන්න කියලා Fibonacci ටූල් එක දන්නා ටූල් එකෙන් කියන චූටි ලෙවල්ස් වගේ ඔව් සර් විබ් එක. දැන් මේ Fibonacci level එක දැම්මොත් එතෙන්ට අපිට පේනවා මාකට් එක ඔන්න ඇවිල්ලා තියෙනවා 0.62 level එකයි 0.75 level එකයි අතරට. එතකොට මේකේ settings ටික පොඩ්ඩක් ගන්න බලන්න. සර් ඔය ඩිෆෝල්ට් එන එකද අපි හදා ගන්න ඕනේද? හදාගන්න ඔය default එක. හදාගන්න. හරි සර් හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. alright. එතකොට දැන් මේකේ තියෙනවා දැන් මේකේ තියෙනවා ඊට අදාළ ෂෝට් ටිකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ 0.62 මෙන්න මේ level එක. හරිද? මේ 0.62 කියන්නේ මාකට් එකේ දැන් පාස් zone එකේ තියෙන එක golden zone right. එතකොට මේ golden pocket එකෙන් මාකට් එක හැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි. හරිද? මේ එක level එක. හරිද? අයි තියෙනවා 0.75. මෙන්න මේ zone දෙකෙන් මාකට් එක අනිවාර්යෙන්ම හැරෙන්න ඕනේ. right. හිතන්න ගොඩක් දුරට මේ 0.79 level එක මාකට් එක පහු කරනවා කියන්නේ මේ ට්‍රේඩ් එක අපි ෆේල් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. හරිද? ඒ කියන්නේ 79 පහු කරනවා කියන්නේ මාකට් එක ගොඩක් දුරට අපව වීක් වෙන්න පුළුවන්. කියන්නේ මාකට් එක නිකන් normally අප් ට්‍රෙන්ඩ් එකට යන දින ට්‍රේඩ් එකක් වුණත් ඒක යන්න තියෙන සම්භාවිතාව අඩුයි. right. මොකද මේ 0.79 කියන්නේ මාකට් එකේ එක වීක් ලෙවල් එක. මේ ලෙවල් එක පහු කරනවා කියන්නේ මාකට් එක රුප් වෙනවා. නැත්තම් මම හිතන්නේ දැන් සෙල් පැත්තට ට්‍රේඩ් එකක් තිබ්බොත් ඒ ලෙවල් එක වහු කරන් අප් වෙනවා කියන්නේ මාකට් එක අධිකටම අප් වෙනවා right. එතකොට දැන් පේනවා නේද මාකට් එක ඔන් ට්‍රේඩ් එක හැදලා තියෙන්නේ 0.75 කියන ලෙවල් එක. එතකොට තවත් කන්ෆර්ම් අපිට මාකට් එක යන්න පුළුවන් කියලා. පොඩි ට්‍රේඩ් එක ගන්න පුළුවන්. මේක යටින් ස්ටොප් ලොස් එක දීලා 0.79 එකට ස්ටොප් ලොස් එක තියන්න පුළුවන්. මොකද මේක තමයි අපි යූස් කරන ස්ටොප් ලොස් ලෙවල් එක. right. ඉතින් ට්‍රේඩ් එක ගත්තොත් කොහොමද අප්ඩේට් කරන්නේ? අපේ TPS ලෙවල් තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන TPS ලෙවල් ටික. එතකොට 0.0 ලෙවල් එක තමයි TP1. හරි. TP2 තමයි මේ 0.227. TP3 තමයි 0.62. මෙන්න මේ ලෙවල්ස් වලට යන්න පුළුවන්. ගොඩක්ම මේ 0.27 කියන ලෙවල් එකට යනවා. හරි. මේවා යන්නේ සමහරක් වෙලාවට ඔය රියා ටාගට් මාකට් එක යන්න පුළුවන්. කියන්නේ යන්න පුළුවන් දුරක්. හරි. එතකොට ගෝල්ඩ් එකකින් ගෝල්ඩ් එක ගත්තොත් ඕවරෝල් බයින් ඉතින් එතකොට මේ වගේ ලෙවල්ස් වලට යන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලෙවල් කී ලෙවල් විදිහට මාකට් එකේ මාක් කරන් ඉන්න. එතකොට අපිට පුළුවන් මේ ලෙවල්ස් වලට ආවට පස්සේ ගොඩක් දුරට දැන් සෙල් පැත්තට මාකට් එක මූව් වෙන්න පුළුවන් නේ. මොකද මාකට් එක රියා අපි මූව්මන්ට් එක නැවිලා ඉතින් එතකොට මේ වගේ තැන් වලින් අපිට කී ලෙවල් මාක් කරන් ඉඳලා මේ නෝමලි ට්‍රේඩ් සෙල් ට්‍රේඩ් බලන්න පුළුවන්. හරි. නිකන් Fibonacci එක ගැන නෝ දන්නවනේ. මොකද මේ ලෙවල්ස් වලින් වෙන දේවලුත් දන්නද මේ ලෙවල්ස් ටික මේකට තියෙන ටාගට් තියෙන ලෙවල්ස් වෙනයිනේ. උඩ ඒ ගැන චූටි අවබෝධයක් ආවද? ඔව් සර් ඕක මේ ස්විං හයි එකේ ඉඳලා ස්විං ලෝ එකට ඔව්. දාන්නේ ලෝ එකේ ඉඳලා හයි එකට. එහෙමයි. මේ දැන් මම දැන් මේ ලෝ එකේ ඉඳලා හයි එකට දැන් බයි පැත්තටනේ. දැන් සෙල් පැත්තට තියෙනවා නම් දැන් මෙතන අපි ස්ට්‍රක්චර් එක ගමුකෝ. දැන් මෙතන ඔන්න හයි එකේ ඉඳලා ලෝ එකට දාන්න. දැන් මාකට් එක පේනවද? මේ හරි හරි මේ ලෙවල්ස් බලන්න බොඩි කැනල් වලින් ක්ලෝස් වෙනවද කියලා. මේ වික් කරාට ගණන් ගන්න එපා. මොකද මෙතන 0.79 එක පික් කරලානේ ඒක ගණන් ගන්න. බොඩි කැනල් එකකින් ක්ලෝස් වුණොත් තමයි අපි එතන ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැත්තේ. හරිද? දැන් ඒක ගත්තොත් normally මේක පැත්තට බලන්න බෑනේ.
මොකද අපිට මාකට් එකේ ස්ට්‍රක්චර් තියෙන්නේ buy පැත්ත. මොකද buy පැත්තටම තමයි බලන්න. මෙතන ගත්තා. මෙතන සීන් ඔයගෙන් ඉඳලා උඩ හයි එකට දැම්මත් දැන් මෙතන ට්‍රේඩ් එක සෙටප් වෙලා තියෙන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ? මේ zone එක පහු කරන් ඇවිල්ලා නේද ආයෙ උඩට ගිහින් තියෙන්නේ. right එතකොට මෙයාගේ දැන් ඔය ට්‍රේඩ් වලට එන්න වෙන්නේ නැහැ. හරි. මේ zone එක පහු කරනවා කියන්නේ එන්න වෙන්නේ. ඊට පස්සේ අපි බලනවා ඊළඟ ස්වින් හයි එකකින්ද ලෝ එකට දාන්න. මොකද මේ දැන් මෙතන ෆිබොනාච්චි එකේ ලෙවල්ස් වලින් උඩට ඇවිල්ලානේ යන්නේ මාකට් එක. මේ පහු කරන් එනවනේ. එතකොට කවුලක් නැහැ. එතකොට ස්වින් එක කම්ෆර්ම්. right. ඊට පස්සේ ඒ ස්වින් ලෝ එකේ ඉඳලා හයි එකට දාන්න. දැන් ඒක ට්‍රේඩ් එක තමයි රන්. දැන් අපි SMC කන්ෆර්මේෂන් බලන්න මේ ට්‍රේඩ් එක මෙතන කිව්වේ buy වෙන්න දිනවා කියලා. ඒ විදිහටම buy වෙනවනේ. දැන් එතකොට මේ zone එකෙන් තමයි හැරලා තියෙන්නේ නේද? එතකොට තවත් මේ zone එක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ වගේ ලෙවල්ස් අතර තියෙනවා. දැන් ඕඩර් බ්ලොක් එකක් මේ වගේ ලෙවල්ස් අතර තියෙනවා නම් අපිට කිසිම බයක් නැතුව මෙතන ට්‍රේඩ් එක සිවුට් ගන්න පුළුවන්. right ඒක පැහැදිලි. මේකම මේ normally confirmation එකකට උදව්වක් වෙනවා මම කිව්වේ. ෆිබොනාචි මේ level ටික. ඔව් සර් පැහැදිලි පැහැදිලි. චරිත පැහැදිලි. ඔව් ලක්ෂිත සර්. මට පොඩ්ඩක් විතර මේ යන්න උන මේක තියලා මම මේකේ රෙකෝඩින් එක මේකෙම රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන් වේද? ඔව් මේකේ රෙකෝඩින් එක තමයි. මොකද මේ වාටේ තමයි SMC වල අලුත් බැච් එක. ඒ කියන්නේ මේ අලුත් ලෙසන් වල බැච් එක එකක්. පළතම පළවෙනි. මේ රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන් අපිට පොඩි වැඩකට යන්න ඔව්. උනා. රෙකෝඩින් එක මේ සෙෂන් එක ප්ලේ වෙන්න තියලා මං ගියේ. පොඩ යන්න ඕන වැඩකට විතරකට. හරි රෙකෝඩින් එක ගන්න. හරි. එතකොට අද තමයි නේද අපි අන්තිම දවසේ SMC වල. ඊට පස්සේ එලයිට් එකද මොනවද? ICT ද? එලියට් එක නේ සර් තියෙන්නේ. එලයිට් එක. right. ඒ කට්ටිය එලයිට් වේව් කියන normally කියන්නේ අපිට කැමති concept එකක් තෝරගන්න පුළුවන් නේද? SMC නැත්තම් එලයිට් වේව්. නැත්තම් ICT. right වේව් වලින් අපිට පුළුවන් long term trade එක අරන් ඉන්න. අල්ලන් ඉන්න. මොකද මාකට් එක යන්න තියෙන අදාළ rules වලට මාකට් එක move වෙන්නේ ස්ට්‍රක්චර් එක. තමයි බයි පැත්තට තියෙනවනේ ඉම්පල්ස් එකක් යන්න තියෙනවනේ. essentially buy trade එක trade එක අල්ලන් ඉන්න පුළුවන් අපිට මේ කිසිම බයක් එකක් නැති. පැහැදිලිද ඒක? ඔව් සර් ඒ ටික නම් තේරුණා. සර් මේ පවර්ෆුල් ස්ට්‍රැටජි කියලා මේ සෙෂන් එකක් තියෙනවද මොකක් හරි? ආව් පවර්ෆුල් ස්ට්‍රැටජි කියලා එකක් තියෙනවද SMC වලින් දාලා මේක මාකට් එක ඇනලයිස් කරන විදිහ. ඒක නම් තියෙන්නේ නැති මම කට්ටියට මාකට් ඇනලයිස් කරනද කියලා දුන්නා නේද? ඔව් සර් ඔව්. ඒ කියන්නේ අදාළ ටයිම් ෆ්‍රේම් එකේ ඉඳලා ඔව් ඔව් සර්. ඔව්. ඒක තමයි පවර්ෆුල් ස්ට්‍රැටජි. හරි. එතකොට අද තේරිච්ච නැති දැන් එහෙම තියෙනවා මේ මාකට් මොකද්ද මේ ලෙසන් එකේ. නෑ සර් සෙෂන් එකේ නෑ. සර් අපිට හරි. ඉස්සරහට ප්‍රශ්නයක් ආවොත් අර ගෲප් එකේ දැම්මොත් ආගන්න ඔව් පුළුවන් නේ. පුළුවන් දාන්න. ඒක දාන්න. අපි දා කන්ෆර්මේෂන් ටික මේක මේ වේලේක කීපතා බලන්න මොකද මේකේ දේවල් ගොඩක් කියලා දෙන්න නිසා ටිකක් ඔළුවට අල්ල ගන්න ඕන. ඔව් කන්ෆර්මේෂන් පාර්ට් එක බලන්න. අමාරු වෙනවා. එතන මාකට් එක බලන්න. අර කලින් දවස්වල දුන්න ටිකත් එක්ක ඔක්කොම එකට බලන්න ඕන. අර මාකට් එක බලන්න. සර් අර මුලින් දවසේ කිව්වේ YouTube channel එකක ඒකෙත් වීඩියෝ ටික නම් මම බලනවා මේ දිගටම. ඒක බලන්න එයා තමයි මගේ වෙන්ට. එයාගෙන් තමයි මේ ගොඩක් මේ SMC supply and demand zone එකත් එක්කනේ යා මේවා වෙන්නේ. ඔව් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියන්නේ ඉතින් ඔඩර් තමයි. ඕඩර් බ්ලොක් තමයි නේද සර්? හරි. ඔව්. අර ඒක වෙනස් ඉතින් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියලා කියන්නේ. ඔඩර් බ්ලොක් වල ඉරිය තමයි කියන්නේ. ඒ වීඩියෝ වලත් හොඳටම පැහැදිලි සර් කියලා දෙන ඒවා. ඔව් ලම්ම.
අර යාගේ වැඩිපුරම මේ එක්ස්පේන් එක දෙනවා. කොට ලේසි අර. සේම යා කියලා දෙනවා. කොට බ්ලොක්යක් තියෙන. පෑවලි එක තියෙනවා. අපුවම මාක් කරගෙන කියන්නේ 15 මිනිත්තු වෙන කන්ෆර්මේෂන්ස් තියෙනවා. මෙන්න මෙතන මාකට් එක මිටිගේට් වෙනවා. දාලා ප්‍රීවියස් POS එකට දාලා ඒක තියෙනවා. මේ POS එක දෙන්න හේතු වෙච්ච නෝ එක තමයි මේ. right. මුලින් change of character දෙන්නේ. තියෙනවා. එතන fairly gap එක. fairly gap එක උන්නේ ඒ වෙලාවේ. හරි. එතකොට entry එකක් ආවේ නැත්නම් මේ වගේ තැන්වලදී අපි මගින් එල්ලෙන්න යන්න එපා. confirmation එකට අදාලා entry එනකම් ඉන්න. හරි. එන්නේ නැතුව මගින් හැරෙනවා නේද? ඒවා ගණන් ගන්න එපා. අපිට ඒ කියන්නේ පීක මාකට් යන්නේ. ඊළඟ වෙන මාකට් එක බලනවා දැන්. කියන ප්‍රටි හැම කරන්සි පෙයක්ම ට්‍රේඩ් කරන්න දඟලන්න එපා. කරන්සි පෙය හතරක් වගේ තියාගන්න. හරිද? ඒ හතරට හුරු වෙන්න. normally වෙනවා ඇනලයිස් කරන්න ට්‍රේඩ් කරන්න හතරක් විතර තියාගන්න. තේරුමක් නැහැ මාකට් එකේ දැන්. වෙන කරන්සි පෙයස් වල යන ස්ට්‍රක්චර් එක දැකලා තියෙනවනේ වෙන කරන්සි පෙයස්. දැන් USD GBP දැක්කොත් එහෙනම් අඳුර ගන්න බෑ මාකට් ස්ට්‍රක්චර් සමහරක් කරලා. යමුතු හැඩයකට යන්නේ. හරි. එහෙනම් බලමු. නවල මෙතන දෙනවා මාකට් එකේ PY right. මාකට් එක එතනින් මිටිගේට් වෙනවා. හරි. මෙන්න මෙතනින් US එකක් දීලා තියෙනවා. 50 මීටර් එකක්. හරි 5 මිනිත් එකකින් මාකට් එක මිටිගේට් වෙලා දෙනවා.
බලමු මෙතනින් මාකට් එකේ ඕඩර් බ්ලොක් කියන වැලිය ගැප් එක. ඉතින් තමයි චේන්ජ් ඔෆ් කැරක්ටර් එක මෙතන ගන්න. මේක න ලෝ එක. මේකට යන්න. චේන්ජ් ඔෆ් කැරක්ටර් තියෙනවා. ලිමිට් එක ලෝ එක. මට මෙතන වෙන ක්ලියර් PDRS දැන් shift වෙනවා කිනොත් එක්ක ටෙබුල් ඕකේ ඒක තමයි ගන්න view එක පිළිවෙල. දැන් ගත්තොත් ඔන්න මාකට් එකේ දෙට ඇවිල්ලා තියෙනවා. ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ස්ටොප් ලොස් නේ 15ක් වෙන ස්ටොප් ලොස් එක තියෙන්නේ. ටාගට් කියන්න පුළුවන්. මේ ලෝ එක. දැන් වෙනවා ට්‍රේඩ් එක ඕල් TP hit එකට 18ක් තියෙනවා ට්‍රේඩ් එකේ. දැන් පැහැදිලිද මේ කන්ෆර්මේෂන් පාර්ට් එක RE එකයි TCE එකයි පැහැදිලිද? ඔව් සර් ඔය එක පැහැදිලි. තව කට්ටිය අතේ තමයි ප්‍රැක්ටිස් කරන එක තියෙන්නේ. තව කට්ටිය ප්‍රැක්ටිස් කරන්න තමයි ඉතින් මාකට් එකේ සක්සස් වෙන්න පුළුවන්. නේද? ඔව් සර් ඒ වගේ ඉවසීමක් තියෙන්න ඕනේ. ඔය වගේ ටාගට් ලෙවල් එනකම්. එනකන් හරි ට්‍රේඩ් දැන් ඉවසීමෙන් ගත්තොත් ඔන්න ඉතින් පේන ඉවසීම තිබ්බොත් වින් ඉතින් ඔන්න. දැන් මේ කන්ෆර්මේෂන් පාර්ට් එකට අදාළව වැඩ කරන්න. ඒකට දැන් පේනවා මාකට් එකේ හරි විදිහට කොහොමද රෙස්පෙක්ට් කරන්නේ කියලා. 15 මිනිත් තුනක් ඒවට එනකම් බලාගෙන ඉන්නේ. මේවා හරි සිටප්. මොකද හරි ඕඩර්ස් ෆිල් වෙන්නේ ඉන්නේ. දැන් මෙතන ඕඩර් බොක් එක මාක් කරගත්තා මෙතන කාගේ හරි බැංක් කෙනෙක්ගේ නැත්තම් හෙජ් ෆන්ඩ් ට්‍රේඩර් කෙනෙක්ගේ ඕඩර් එකක් නේ තියෙන්නේ. ආයි මාකට් එක ෆිල් කරගන්න ආපහු වෙල්ල තමයි යන්නේ. නේද? ඒකට ඒකත් පොදු විදියා යන මාකට් එකේ forex මාකට් එක යන්නේ ඇල්ගොරිතම් නේ. ඇල්ගොරිතම් එක විදියා ඉතින් ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඒකට පාර්ට් ඉන්ෆර්මේෂන් උයි දැන් ස්ට්‍රක්චර් මාක් කරන විදියයි එසෙන්සි පාර්ට් එකේ දාලා මේ කට්ටිය නම් පුළුවන් ඉතින් ස්ට්‍රැටජි එකක් හදාගන්න. දැන් මේ ටික ප්‍රැක්ටිස් කරන එක ඔය කට්ටිය අතේ තියෙයි. හරි එහෙනම් ළමයි මේක ටික පැහැදිලිද ඔය කට්ටියට? තිබ්බ ටික ඉතින් මම කවර් කරා. ඒ ටික තමයි තිබ්බේ කරන්නේ. තේරිච්ච දැන් නැති තිබ්බද? තේරිච්ච දැන්. සර් ආයෙත් මුලින් ඉඳන් කියනවා අපි 4 hour හරි ඕඩර් බ්ලොක් එකක් බලනවා. ඊට පස්සේ 15 මිනිත් ඇවිල්ලා ඒකේ BOS එකයි චොච් එකයි හරි ඒ දෙක බලනවා. ඊට පස්සේ බලලා 15 මිනිත් එකේ චෝච් එක බලලා එතන අපිට පේන තියෙන ක්ලියර් ඕඩර් බ්ලොක් එක නැත්තම් ෆෙයාර් වැලියු කැප් එක මොකක් හරි වේවා අපි මාක් කරගන්නවා. ඒකෙන් තමයි එන්ට්‍රි ගන්න. එතෙන්ට ආවට පස්සේ හරි සර් හරි හරි. ඒ දැන් හිතන්න අපිට තවත් ස්ටොප් ලොස් එක පොඩි කරන්න ඕන නම් අපිට පුළුවන් දැන් 15 මිනිත් ඕප් එක මිටිගේට් වෙනවානේ. හරි ආය යන 5 මිනිත් එකට නැත්තම් 1 මිනිත් එක. එතනත් මාකට් එකේ ෂිෆ්ට් එකක් බලලා එතන තියෙන ඕඩර් බ්ලොක් එකක් නැත්තම් PDR එකකින් අපිට පුළුවන් ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න. රයිට්. දැන් මෙතන 30 මිනිත් එකේ ඕඩර් බ්ලොක් එක දැන් මෙතන මාක් කරගත්ත එකනේ දැන් මිටිගේට් වෙලා මෙතන ට්‍රේඩ් එක අපි එක්සිකියුට් කරේ. හරි. දැන් මෙතන 30 මිනිත් එකේ ඕඩර් බ්ලොක් එක මිටිගේට් වෙනවා. හරි. මම මෙතන මාක් කරගන්නවා. මට පේන්න තියෙන ක්ලියර් ඕඩර් බ්ලොක් එක නැත්තම් POI. රයිට්. ෂේප් කැනල් එක POI එක ගන්න. නැත්තම් මේ කොළ කැනල් එකෙන් ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න. රයිට්. හරි. දැන් මම යනවා 5 මිනිත්. 5 මිනිත් එකේ මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් බලලා මෙතනින් ගන්න ට්‍රේඩ් එක ගන්න තිබ්බා. ඒත් මාකට් එක ඇවිල්ලා නැහැ. නේද? ඒකත් බලන්න. හරිද? 30 මිනිත් එක අපිට ගන්න වෙනවා. දැන් 30 මිනිත් එක ස්ටොප් ලොස් එක අඩුවට ආවොත් මේ පිප් 10 15 ප්‍රශ්න නැහැ ගන්න.
අර අඩු 15 මිනිත් එකකට ගෑවිලා තිබ්බොත් පීප් 40 වගේ ස්ටොප් ලොස් එකක් වැඩියෙන් තියෙනවනම් 5 මිනිත් ගියාට ප්‍රශ්නයක් නෑ. මොකද අපි තවත් ස්ටොප් ලොස් එක අඩු කරන්නේ ස්ටොප් ලොස් එක පීප් 18 ට අඩුවට එනවනම් ඉතින් ඉහට යන්න එපා. ඒ කියන්නේ 30 මිනිත් එකේ ඇවිල්ලා පීප් එක ස්ටොප් ලොස් එක අඩු වෙනවනම් පීප් 15ට වැඩි 15ට අඩු වෙනවනම් ප්‍රශ්නයක් නෑ. ආයෙත් ඉහට යන්න එපා. පීප් 30ට වැඩි වෙනවනම් තමයි මේ බලන්න ඕන පොඩ්ඩක් ටයිම් ෆ්‍රේම් එක අඩු කරගෙන. කියන්නේ රිෆයින් කරගන්න වෙන්නේ. ඔව් සර් හරි හරි. හරි. හරි ළමයි එහෙනම් එතකොට ඔන්න ඉතින් අද තමයි අපේ අවසාන දවස්. right? ඒකට ඉස්සරහට තියෙනවා ICT තියෙනවා light wave තියෙනවා. ICT ටික ඔය කට්ටියට මම හිතනවා මේ SMC concept එකකින් clear වෙයි ගොඩක් දුරට. මොකද ICT එක යන්නේ මේ order blocks නැත්තම් breaker blocks fairwell එකක් ඒවා use වෙලා තමයි මේ ICT කියන concept එක ඇදලා තියෙන්නේ. එතකොට ඒකේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මාකට් එකේ ඇල්ගොරිතම් මොකක්ද power of 3 එකක් කියන්නේ මොකක්ද මේ ටැබ්ඩා කියයි ඒකේ concept තියෙනවා. ඒ කියන්නේ ඉන්වර්ස්මන්ටල් ට්‍රේඩ් හොයාගත්ත concept. එතකොට ඒක ඉගෙනගෙන SMC use කරලා මම හිතනවා මේ මාකට් එක සක්සස් වෙයි කියලා. ප්‍රශ්න තිබ්බොත් අර group එකට දාන්න. හරිද? ඒක හදලා තියෙන්නේ ඔය SMC තියෙන ප්‍රශ්න ඔක්කොම ක්ලියර් කරගන්න තමයි. හරි. හරි සර් හරි. එහෙනම් මේ අපි අතරේ නම් සෙෂන් එක එන්ඩ් කරමු. ආයි අපි ඉතින් දවසක හම්බෙමු. කියන්නේ සෙෂන් එක පැහැදිලි වෙච්ච නැති තැන් තියෙනවනම් මේ සෙෂන් වලට සපෝට් ටීම් එකට මැසේජ් එකක් දාලා ජොයින් වෙන්න පුළුවන්. හරිද? හරි සර් හරි. හරි. මෝටර් වෙන good night. හරි සර් එහෙනම් මේ මොන හරි ප්‍රශ්න තිබ්බොත් සර් අපි group එකට දාන්න අනිවාර්යෙන්. දාන්න දැන්. ඔව් මා මෙන්ෂන් කරලා දාන්න. හරි සර් හරි. එහෙනම් මොටම SMC ජය. ටික තේරුණා සර්. thank you session ටික කරාට හොඳටම තේරුණා සර්. හරි thank you. thank you sir right. ඉතින් ඉන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මා මෙන්ෂන් කරලා group එකේ මැසේජ් දාන්න. sir අපිට හරි මේ දැන් මොනවාද මේ ආයෙත් තව බැච් එකක සෙෂන් එකකට ජොයින් වෙන්න පුළුවන් නේද අපිට කැමති පුළුවන් ප්‍රශ්න. හරි හරි good night ඔක්කොටම. හරි good night sir. විතරයි good night